හුඟ දවසක ඉඳන් අපේ මාතරේ ඉන්න අක්කි කිය හිටියා අපිට රසම රස කෑම ටිකක් හදාගෙන එනවයි කියලා. ඒ වුණාට එයා අපිට දවසක් කියලා තිබුණේ නැහැ. ඔන්න ඉතින් වෙසක් පොයේ දවසට කලින් දවසේ රසම රස කෑම ටිකක් ඔය ඉතින් හදනවා. ඒ වුණාට මොනවද හදන්නේ කියලා නම් අපිට කිව්වේ නැහැ. හදාගෙන එන බව කිව්ව වුණාට ඇවිල්ලා කෑම ටික අතට දෙනකම්ම අපි දන්නේ නැහැ මොනවද හදන් ආවේ කියලා. මාතරේ ඉඳන් වීරවිලට සාමාන්‍යයෙන් බස් එකක එනවා නම් පැය දෙකමාරක් විතර යනවා. හැබැයි බයික් එකක එනවා නම් යන්නේ පැය දෙකක් වගේ. ඒ වුණාට ඉතින් අකිලට මහන්සි හින්දා ඔය මග පොඩ්ඩක් නතර කරලා ගිමන් හැරලා තමයි ඉතින් එන්නේ. ස්වභාව සෞන්දර්යය අසිරිය විදගෙන තමයි එන්නේ. ඒව ඉතින් උගන්වලා තියෙන්නේ ශානියම්ම. මොකද ශානියම්ම කියලා තියෙන්නේ ලැබෙන හැම වෙලාවෙම සබාදහමත් එක්ක ඉන්න. ඉතින් ඔන්න ඔහොම එනකොට ඔය තමයි අපේ ගෙදරට එන පාර. ඔය පාර ඉතින් ඔහොම මයිල්ලා ඔන්න ඉතින් ගෙදරට එනවා. ඉතුරු ටික බලන්නකෝ. ඔන්න ඉතින් අපේ කට්ටිය ආවා. මම පැතියයි පැතියයි මේ මගේ මේ චුටියම පැටිය. පව් හොඳේ කෑමත් අරන් ඇවිල්ලා හොඳේ මාතරේ. රස්නෙට අහුවෙනවා. ගෙනාපුයෝ බලන්නයි යන්නේ. අපේ චුටියක් ඉතින් මහන්සියෙන් හදන් ආපුව මේවා. බලන්න මේ වෙසක් පොහෝ දින කරගත් මහා පුණ්‍ය කර්මයද මොකද? අනේ කබා ආසයනේ අපි දැන් යන්න හදන්නේ කෑම බලන්න. අපි චුටියක් කිව්වා අපිට කෑමක් දෙන්නමයි කියලා. මට පෙනී යනවා මං ආස කෑමක් තියෙන බව. අල බැදුමක් තියෙනවා අද ඊට පස්සේ මං හිතනවා මෙන්න මේක මං හිතන එක නම් මේක මං හිතන එක තමයි ඒක yes ඒක තමයි මට සිරි ඒක තමයි වීඩියෝ එක පිටින් දාන් කනවලු අම්මගේ අම්මෝ චුට්ටු ගොඩාක් වෙනවා කිලෝ දෙකක් විතර තියෙනවා ඉතින්නේ ආතල් ඊට පස්සේ අපි බලමු මොන පරිස්සමෙන් හදන්නේ ඊළඟට මොනවද තියෙන්නේ කියලා පා ඉතින් මෙච්චර මොකටද ගෙනාවේ අම්මට තාත්තට මේ මොනවද සුසීද සම්බලා අපි ඒකේ රස බලමු හොඳ නෑනේ නැත්තම් දුක හිතුනොත් හරිම රසක් තියෙනවා දිව්‍ය ලෝක රසක් තියෙනවා එතන තියෙන චුට්ටු කිලෝ දෙකක් එකම රසට දෙකක් අපි දැන් බලමු තියෙන සිද්ධ වෙච්ච ආවෙදින් කොහෙද දින කරගත් මහා පුණ්‍ය කර්මයෙන් ඔන්න අපේ චූටියක් හදන කෑම තමයි අනිත් අකිලා බල්ලා මට රණ්ඩු වෙදන වීඩියෝ එක. ඇත්තටම පුදුම රසක් තියෙන්නේ මේ අනේ චුට්නි බෙදලා හදලා දර. ඒකේ රස බලන්න බෑ යාළුවනේ. ඒකේ රස කනකොට පෙන්නන්නම. මේ අවසානික බලන්නයි යන්නේ. Ini mushroom. Yalu ni mushroom yalu ni. Jadi dia. Saya ni. Ada. Ada suka. Ada kenapa? Crispy chicken apa?
යාළුවනේ හිමිහිමිට වෙයි පුළුවන් පස්සේ අම්ම බෙදනකොටත් මගේ කොටස ලැබෙනවනේ. ඊට කලින් දැන් කා ගන්න තරමක් කා ගන්න පුළුවන්.